අරලමයි අද කතා කරන්න යන්නේ අපි මේ හැමෝම සාකච්ඡා වෙන මේ BYD කාර් ගැන. මේ ඒක ඉලෙක්ට්‍රික් කාර් එක. ඒකේ තියෙන විශේෂත්වය මම ඕනට අක්කලවාට දැනුවත් කරලා දෙන්න. මේ දැන් ඇත්තටම මේ BYD කාර් ගෙන්නන ප්‍රධාන ඒජන්සි විදියට වැඩ කරන්නේ ජෝන් කීල් සමාගම. හරිද? ඇත්තටම මේ ජෝන් කීල් කියවම ඔයාලට මතක් වෙනවා ඇති මේ කීල්ස් ව්‍යාපාරේ අර පොළපාට බෝඩ් එකේ පාකින් එකේම ලොකුවට හදලා තියෙනවා මතකයි නේද? රයිට්. ඇත්තටම මේ ජෝන් කීල්ස්ලා මේ කලින් ඉඳලම ඔය ප්ලෑන් එකට අත ගහලා තිබ්බේ. ඔය වැඩේට අත ගහලා තිබ්බේ. ඒ කියන්නේ මේ පාකින් එක ලොකු වෙන්න හදලා තියෙන්නේ වෙන මොකක්ද හින්දා නෙමෙයි. එයාලා අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ඔය සෑම පාකින් එකකම charging points දාන්න. ඒකට දැන් හිතන්නකෝ ඔයා දැන් BYD කාර් එක ගන්නවා. BYD කාර් එක අරගෙන ඔන්න charge කරගන්න ඕන වෙනවා. ඒකට ඔයා යන්නේ ළඟම තියෙන කීඩ්ස් සුපර් එකට. ඒ කීඩ්ස් සුපර් එකට ගිහිල්ලා ඔයා කරන වැඩේ තමයි ඔන්න ඔයාගේ වාහනේ charge කරගන්න. charge කරගන්න අතරතුරේ ඔන්න අර බඩගින්නක් කරේනවා. ඊට පස්සේ සුපර් මාකට් එක තියෙනවා. ඒක ඇතුළට යනවා. ඒකේ මොනවා හරි කන්න ගන්නවා. මොනවා හරි නැත්නම් අන්න ඒ වගේ එතන සර්කල් එකක් එනවා. ඉකොනොමි සර්කල් එකක් එනවා ඒක ඇතුලේ. හරිද? ඉතින් ඇත්තටම මේව තමයි මාස්ටර් ප්ලෑන්. හරිද? සෑහෙන කාලෙක ඉඳලා ඉස්සරහට වෙන දේ ප්‍රෙඩික්ට් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ළමයි මේ මට හිතෙනවා BYD කියන එක ලංකාවේ ෆේල් වෙන්නේ නැති වාහනයක් වෙයි කියලා. ඉතින් අපි බලමු නේද මේක ගන්න. right